මම අද ඔයත් එක්ක කතා කරන්න යන්නේ normal hard disk එකක් දාලා තියෙන. ඒ කියන්නේ 500GB hard disk එකක් දාලා තියෙන 4GB RAM එකක් තියෙන desktop පරිගණකයකට අද SSD card එකක් දාන්න යන්නේ. එතකොට SSD card එකක් දාපුවම කොහොමද වේගය? normal hard disk එක දාපුවම වේගය කොහොමද කියලා අපි බලමු. අපි කතා කරමු SSD එක්ක තියෙන වෙනස මොකක්ද? SSD එකෙන් අපිට තියෙන ප්‍රයෝජනය මොකක්ද කියන කාරණාව අපි ඉස්සරහට කතා කරමු. හරි. මම ඔයාලට අද පෙන්වන්න යන්නේ අපි මේ මෑත කාලීනව සම්පූර්ණයෙන්ම කොටස් දාලා assemble කරපු පරිගණකයකට අපි hard disk එකක් දාලා තියෙනවා 500GB hard disk එකක් 4GB RAM එකක් මේකේ තියෙන්නේ. ඉතින් මේ මැෂින් එක SSD එකට අප්ඩේට් කරපුවම කොහොමද වෙනස කියලා බලමු. මම මේ මැෂින් එක දැන් ඔයාලට පේන්න මෙන්න මම ස්ටාර්ට් කරනවා. ඔන්න මම ස්ටාර්ට් කරා. හරි. මෙන්න කියවනවා. මම මේ ශබ්දය ටිකක් ඔයාලට අහන්න මම පොඩ්ඩක් මයික් එක ලං කරනවා මේකේ hard disk එකේ ශබ්දය. මොකද ශබ්දයක් එක තමයි මේක කියවන්නේ. මේකේ පොඩි ශබ්දයක් ආපු නිසා තමයි මේ ගැටලුවාවේ අලුත් SSD එකට චේන්ජ් කරන්න. ඉතින් මේක ස්ටාර්ට් වෙන ටයිම් එක ඔයාලට බලා ගන්න පුළුවන්. හරි. මේක මේ විදිහට ස්ටාර්ට් වෙනවා පොඩි ශබ්දයක් එනවා hard disk එකේ. මම මෙතන මේකේ පාස්වර්ඩ් එක ගහලා ඇතුළට යන්නයි යන්නේ. පොඩි වෙලාවක් ගත වෙනවා. මම මේකේ පාස්වර්ඩ් එක මේ විදිහට ගහලා එන්ටර් කරනවා. හරි. මෙන්න ඒ කියන්නේ hard disk එක තියෙන normal 500GB hard disk එක තියෙන machine එක on වුණා. අපි මේකේ normal requirement ටික බලමු. මෙතන අපි right click කරා properties ගිහිල්ලා අපි බලමු මේකේ මොනවද තියෙන requirement එක කියලා. හරි ඔයාලට පේනවා Core i3 3rd gen processor එකක් තියෙන්නේ 4GB RAM එක. එතකොට operating system එක 64 bit එකක් මේකේ තියෙන්නේ. හරි. මේකත් මෙහෙම ගිහිල්ලා අපි hard disk එක බලමු මෙතනින්. හරි. hard disk එක වාට පේනවා partition දෙකකට කඩලා තියෙන්නේ. 204GB partition එකක් තියෙනවා. ඒ කියන්නේ 500GB hard disk එකක් තමයි මේකේ තියෙන්නේ. හරි. අපි දැන් install කරන්න යන්නේ මෙන්න මේ ඔයාලට පේන ඇති මේ Lexar කියන මේ hard disk එක අපි දාන්න යන්නේ. Lexar NS100 කියන 2.5 SATA 6GB SSD එක තමයි දාන්න යන්නේ. එතකොට මේකේ ස්පීඩ් එක තියෙනවා තප්පරයට MB 500 ගේ ස්පීඩ් එකක් තියෙනවා. කියවීමේ වේගය, data transfer වීමේ වේගය. එතකොට මෙන්න මේ hard disk එක මේ SSD එක තමයි අපි දාන්න යන්නේ. මම මේ විදිහට මේක එළියට ගන්නවා. මෙන්න එළියට ගත්ත SSD එක. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් normal laptop hard වල දැකලා ඇති. normal laptop hard ඒ විදිහට මේක තියෙනවා. මෙන්න මම මේක එළියට ගන්නවා මේ විදිහට. හරි. එතකොට මේ SSD වර්ග දෙකක් තියෙනවා. එතකොට මේක SATA SSD එකක්. අනිත් එක තමයි එතකොට අනිත් එක මට පෙන්වන්න මෙතන නැහැ. අනිත් SSD එක NVMe කියලා SSD වර්ගයක් තියෙනවා. NVMe කියලා SSD වර්ගයක් තියෙනවා. ඒක තමයි powerfulම තියෙන්නේ. මේක ස්පීඩ් එක සාමාන්‍ය 514 යනවා. අර NVMe එක motherboard එකටම තමයි support කරන්න තියෙන්නේ. ඒ කියන්නේ motherboard එකටම තමයි high කරන්න තියෙන්නේ. හරි. ඒක සාමාන්‍යයෙන් ගොඩක් පාවිච්චි කරන්නේ laptop වලට. laptop වල තමයි ඒක ඒ කියන්නේ NVMe එක ගහන්නේ. එතකොට මේක SATA මේ hard disk එක සම්බන්ධ වෙන SATA cable එකකින්ම මේක සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට මේකේ වෙනස ගත්තොත් අනිත් ඒවාට වඩා වෙනස ගත්තොත් මේක තියෙනවා ඒ කියන්නේ SATA එකේ ගත්තොත් ඉතා වේගය. ඒ කියන්නේ වේගවත්. සාමාන්‍ය මේ තියෙන hard disk එක ඒ කියන්නේ ගොඩක් slow. ඒ කියන්නේ මේක ඇතුලේ 30ක් කරගන්නේ. මේ 30 කරගලා තමයි ඔයා දෙන command එක RAM එකෙන් අරගෙන මේකෙන් දත්ත අරගෙන තමයි දෙන්නේ. එතකොට SSD එකේ එහෙම එකක් නැහැ. SSD එක සාමාන්‍ය වාගේ ෆෝන් එකේ තියෙන memory chip එක විදිහට තමයි මේ SSD එක වැඩ කරන්නේ. එතකොට SSD කියන්නේ මොකක්ද කියලා මේකේ තියෙනවා solid state drive කියන එක තමයි මේ SSD කියන්නේ. එතකොට මේකේ ශබ්දයක් නැහැ. දැන් මම ඔයාලට ඉස්සෙල්ලා mic එක ලං කරලා පෙන්නුවා. මම තව පාරක් ලං කරලා පෙන්නුවා. මේක කියවන ශබ්ද ටික ටික ගාලා සමහරවිට ශබ්ද එනවා. ඔයාලට ඇහෙනවා ඇති. මම mic එක මේ ලං කරලා පෙන්වන්න disk එකට. හැබැයි මේ hard disk නේ sorry SSD එක වැඩ කරද්දී කිසිම ඒ කියන්නේ ශබ්දයක් නැහැ. තමයි නිහතමානී විදිහට මේක වැඩ කරනවා කිසිම ශබ්දයක් නැතුව. එතකොට වැඩි වෙලාවක් ඒ කියන්නේ වැඩි වෙලාවක් ගන්නයි කියලා කියන්නේ ඔපරේෂන් සිස්ටම් එක ලෝඩ් වෙන්න. වැඩි වෙලාවක් ගන්න ඇතුලේ software ඔයා command එකක් දීපුවාම start වෙන්න.
වැඩි වෙලාවක් යන්නේ සෙනිකෝම ගන්නවා. එතකොට වියදම අඩුයි. වියදම අඩුයි කියලා කියන්නේ මේක ගන්න මිලදී ගන්න සාමාන්‍ය SSD එකක් මිලදී ගන්න සාමාන්‍ය හાર્ඩ් ඩිස්ක් එකට යන, ඒ කියන්නේ අලුත් හાર્ඩ් ඩිස්ක් එකට යන මුදලට හා සමාන ඊට වැඩිය පොඩි අඩු ගණක් තමයි යන්නේ. හරි. එතකොට මේක ගත්තොත් ෆයිල් කොපි වෙන වේගය SSD එකේ පට්ට ස්පීඩ්. ඒ කියන්නේ සෙනිකෝ ෆයිල් ටික කොපි වෙනවා සාමාන්‍ය හાર્ඩ් ඩිස්ක් එකකට වඩා. එතකොට තව ගත්තොත් මේ SSD එකේ තියෙන වෙනස තව ගත්තොත් ඔයාට ලැප්ටොප් එකක් වගේ පාවිච්චි කරනවා නම් බැටරි කාලය ගොඩාක් ඉතිරි වෙනවා. මෙන්න මේ වෙනස් ටික තමයි මේ SSD එක ගන්න. අපි SSD එක මේකට ඉන්ස්ටෝල් කරලා, ඒ කියන්නේ SSD එක මේකට ස්ථාපනය කරලා සිස්ටම් සොෆ්ට්වෙයාර් එක දාලා අනිකුත් සොෆ්ට්වෙයාර් ටික දාලා අපි බලමු මේකේ කොහොමද ස්පීඩ් එක මොකද්ද මේකේ ගන්න පුළුවන් වෙනස කියන කාරණාව අපි බලමු. හරි, අපි SSD එක ඉන්ස්ටෝල් කරන්න දැන් කම්පියුටර් ෆෝමැට් මේ ෂට් ඩවුන් කරා. අපි දැන් මෙතන හાર્ඩ් ඩිස්ක් එක තිබ්බ තැනට දැන් මේක රීප්ලේස් කරන්න යන්නේ. ඒ අර කේබල් දෙකම අරගෙන මේ විදිහට SATA කේබල් එක කනෙක්ට් කරගන්නවා. අපි දැන් මේකට ඔපරේෂන් සිස්ටම් එක දාන්න යන්නේ, Windows දාන්න යන්නේ. අපේ භාෂාවෙන් කියන්නේ Windows දානවා කියන. මේ Windows දාන්න යන්නේ. මේ විදිහට පෙන්නනවා, වලට පේනවා. hard disk එක මේ විදිහට පෙන්නනවා. පොඩි කාලයක් බලන් ඉන්න වෙයි. මොකද තාක්ෂණය ගැන ඇත්තටම ඒ කියන්නේ දන්නේ නැති වුණත් මේ ගැන මේවා කරන්නේ කොහොමද කියලා පොඩ්ඩක් දැනගන්න එක, ඉගෙන ගන්න එක ගොඩක් වටිනවා. ඉතින් මේ විදිහට මේක කියවනවා දැන් hard disk එක. දැන් පෙන් එකෙන් තමයි මේක ඕපන් වෙන්නේ. ඕපන් වෙලා අපි SSD කාඩ් එකට අපි සිස්ටම් එක දාන්න යන්නේ දැන්. දැන් මේ පෙන් එකේ තියෙන පෙන් එක බූටබල් කරලා තියෙන්නේ. දැන් මේ විදිහට ඔන් වෙනවා පෙන් එකේ. ලස්සන පාඩමක් වෙයි ඔයාට මේක. මොකද ඔපරේෂන් සිස්ටම් එකක් ඉන්ස්ටෝල් කරන විදිහත් මේක හරහා ඔයාට බලා ගන්න පුළුවන්. මේ විදිහට තමයි වෙනවා. මෙන්න hard disk එක පෙන්නනවා. GB 500 මේක පෙන්නන්නේ. 479.9 පින්නුවේ. නමුත් 512 තමයි දාලා තියෙන්නේ. හරි, අපි මේක මෙතනදී පාර්ටිෂන් කරේ නෑ. පාර්ටිෂන් එක සිස්ටම් එක ඔන් කරලා ඉවරලා එතනදී පාර්ටිෂන් කරන්නේ. එතකොට දැන් මේ සිස්ටම් එක ඒ කියන්නේ ෆෝමැට් වෙනවා. ඒ කියන්නේ මේක Windows software ඒකේ software එකට අවශ්‍ය ෆයිල් ටික මේ විදිහට ගන්නවා hard disk එක ඇතුළට. පොඩක් ඉරි වගේ යනවා, ගණන් ගන්න එපා. දැනුමයි අවශ්‍ය කොහොමද මේක කරන්න කියන කාරණාව දැනුමයි අවශ්‍ය. ඉතින් මේක බලාගෙන ඉන්න. කොහොමද මේ ඔපරේෂන් සිස්ටම් එකක් පරිගණකයකට දාන්නේ කොහොමද කියලා තමයි මේ පෙන්වන්නේ. ඒතකොට ඉස්සර අපි ගොඩක් පාවිච්චි කරේ CD එක හරහා තමයි ඔපරේෂන් සිස්ටම් එක ගියාවේ. දැන් ඉතින් පෙන් එකක් බූටබල් කරලා ඒ පෙන් එක හරහා තමයි දැන් ගොඩක්ම පාවිච්චි කරන්නේ. මොකද දැන් එන පරිගණක වලට CD-ROM එන්නේ නැහැ. CD DVD-ROM එන්නේ නැහැ. පෙන් ඩ්‍රයිව් පෙන් පෝට් එකක් හරහා තමයි මේ හැම දෙයක්ම කරගන්නේ. දැන් හැම දෙයක්ම අයින් වෙලා යනවා, පරණ ඒවා අයින් වෙලා යනවා. ඉතින් මේ විදිහට ඉන්ස්ටෝල් වෙනවා Windows සිස්ටම් එක SSD drive එකට. ඔයාලට පුළුවන් SSD එකට ඒ කියන්නේ ඔපරේෂන් සිස්ටම් එක දාලා ඔයාලට hard disk එක ඇඩිෂනල් පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ SATA කේබල් එකක් ගහලා මේ විදිහට තියලා hard disk එකත් මේ විදිහට කම්පියුටර් එකේම පාවිච්චි කරන්න පුළුවන්. පේනවා ඒ කියන්නේ ෆයිල් ටික අරගෙන ඉවරයි දැන්. දැන් ඊළඟට Windows සිස්ටම් එක ඕපන් වෙනවා SSD එකෙන්. ඊපස්සේ එතන සෙටින් ටික හදන්න තියෙනවා. කම්පියුටර් රීස්ටාර්ට් වෙනවා. SSD එක දැන් Windows අරගෙන ඉවරයි. දැන් මෙතනින් එහාට Windows එකේ setting හදාගන්න තමයි තියෙන්නේ.
එතකොට මම කිව්වා වගේ මේ SATA වල තියෙනවා, ඒ කියන්නේ SATA නෙමෙයි SSD වල තියෙනවා SATA cable. SATA cable තියෙනවා. එතකොට NVMe කියලා තියෙනවා. එතකොට M-SATA කියලා තියෙනවා. එතකොට NVMe එකේ ගොඩාක් ලැප්ටොප් වලට තමයි භාවිතා වෙන්නේ. එතකොට SATA එක සාමාන්‍ය මේ වගේ ඩෙස්ක්ටොප් PC එකකට මේ වගේ එකකට ගැලපෙනවා. මේකෙත් මදර්බෝඩ් එකේ සමහර මදර්බෝඩ් වල පෝට් එක එනවා. මේකේ එතකොට මේකේ NVMe පෝට් එකක් නැහැ. අපි SATA විදිහටම තමයි මේක සපෝට් කරන්නේ. NVMe එකේ සාමාන්‍ය අලුත් ජෙනරේෂන් එක වගේම ඒක චිප් එකක් වගේ. ඒ කියන්නේ මේ NVMe කාඩ් එකක්, ඒ කියන්නේ කාඩ් එකක් විදිහට කෙලින්ම මදර්බෝඩ් එකට තමයි සපෝට් සෙට් කරන්න එන්නේ. එතකොට මේක SATA cable එකකින් තමයි මදර්බෝඩ් එකට සෙට් කරන්නේ. එතකොට NVMe එක කෙලින්ම ඩිරෙක්ට් ගහනවා. එතකොට තව වර්ගයක් තියෙනවා M-SATA කියලා. මේ M-SATA අපි සාමාන්‍යවට පාවිච්චි කරන්නේ M-SATA සාමාන්‍ය සර්වර් වලට තමයි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ සර්වර්, එතකොට ඊට වඩා ලොකු ඇඩ්වාන්ස් දේවල් කරන තැන් වලට තමයි M-SATA කියන එක පාවිච්චි කරන්නේ. එතකොට මෙතන එනවා කන්ටියට තෝරන්න. ඊට පස්සේ මෙතනින් කීබෝඩ් එක මේ සෙටින් එක මේ විදිහට හදා ගන්නවා. නෙට්වර්ක් කනෙක්ට් කරන්න කියලා කියනවා. ඒක අපි කනෙක්ට් කරන්න නැතුව අපි යන්නේ ඉස්සරහට. මෙතනත් අපි මිස් කරනවා. හරි, මෙතන නේම් එකක් දාන්න දෙනවා. මම චුට්ටක් මෙතන පුෂ් කරනවා වීඩියෝ එක. හරි, නේම් එක කම්පියුටර් නේම් එක දුන්නාට පස්සේ පාස්වර්ඩ් එක වෙරිෆයි කරන්න ඉල්ලනවා. ඊට පස්සේ මෙතන ක්වෙස්චන් ටිකක් ඉල්ලනවා. ඒ ක්වෙස්චන් ටික මේ විදිහට දාගෙන යනවා. හරි, ක්වෙස්චන් ටික අපි මේ විදිහට දෙන ක්වෙස්චන් තුනක් ඉල්ලුවා. ඒ කියන්නේ තුනක් ඉල්ලුවා. ඊට පස්සේ මෙතන මේ සෙටින් ටික මේ විදිහටම තියලා අපි ඇක්සෙප්ට් කරනවා. දැන් අපි Windows system එකේ සෙටින් ටික හදාගෙන ඉවරයි. දැන් රීස්ටාර්ට් වෙනවා. ඉතින් මෙතන පොඩි වෙලාවක් ඉන්න කියලා කියනවා සිස්ටම් එකෙන්. අපි ඒ වෙලාවත් ඉඳලා බලමු. හරි, සිස්ටම් එක ඔන් වුණා. දැන් මේක රන් වෙන්නේ මේ SSD කාඩ් එකෙන්. හරි, අපි දැන් මේකට software ටික දාන්න යන්නේ. අවශ්‍ය application software ටික අපි දැන් මේකට install කරන්න යන්නේ. හරි, මේ විදිහට ගිහිල්ලා desktop icon ටික අපි ගන්නවා. my computer network ඒ ටික අපි මෙතනින් ටික් දාලා desktop එකට ගත්තා. පෙන් එක වැදිලා නැහැ. ආපහු ගලවලා ගහනවා. හරි, මෙන්න පෙන් එක පෙන්නනවා. බලන්න කැරක් තියෙන්නේ කොච්චර ෆාස්ට්, කොච්චර වේගෙන් වැඩ කරනවද කියලා ඔයාලට පේනවා. ඉතින් ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. කාලය ඉතිරි වේගවත්. ලැප්ටොප් එක වගේ නම් බැටරි කාලය ඉතුරු වෙනවා. මේක පවර්ෆුල්, ඉක්මනට ලෝඩ් වෙනවා ඇප්ලිකේෂන් ටික. ඉතින් 4GB RAM SSD එක 500GB SSD එකක් මේකට දැම්මේ. හරි, මේක යන ගමන් අපි ඉතිරි ඇප්ලිකේෂන් ටිකත් අපි මේ විදිහට රන් කරගන්නවා. අපි අවශ්‍ය ෆොන්ට් ටික මේ විදිහට දාගන්නවා. මේ ෆොන්ට් ටික මේ විදිහට ඉන්ස්ටෝල් කරගන්නවා. පොඩ්ඩක් ඉරිගතිය යනවා. මොකද කැමරාව මේ මොනිටර් කියන්නේ මොනිටරේ තියෙන ස්ක්‍රීන් එකට වැදුනම මෙහෙම වෙනවා. ඒතර අපි මේකට අපි දාගන්නවා සිංහල ටැමිල් කිට් එක. අපි සිංහල ටයිප් කරන්නේ මේකෙන්. එතන අපි ඉන්ඩෙක්ස් එක මේ විදිහට ඉන්ස්ටෝල් කරගන්නවා. මොකද ඉන්ඩෙක්ස් එක අපිට අවශ්‍ය වෙනවා පරිගණකයේ මොන හරි අවුලක් වුණොත් අපිට ස්විච් එන්න මෙහෙන් ස්විච් වෙලා ලොක් වෙලා අපිට හදාගන්න මේ විදිහට ඉන්ඩෙක්ස් එක අවශ්‍ය වෙනවා. අපි දාගන්නවා Firefox browser එක සහ ඊට අමතරව අපි එතන දාගන්නවා Chrome browser එක දාගන්නවා. ওই දෙක තමයි අපි use කරන්නේ. එතකොට මේ Firefox web browser
අපි මේ විදිහට network connection එකක් මේකට සම්බන්ධ කරගන්නවා. මම මෙතනින් හර වීඩියෝ එක ෆාස්ට් කරලා ඒ කියන්නේ මම චුට්ටක් ස්පීඩ් එකෙන් හදනවා මොකද ලොකු කාලයක් යනවා ඔයාලට බෝරින් වගේ වෙයි මේ වීඩියෝ එක බලන්න ඒක නිසා පොඩක් ස්පීඩ් කරලා මම මෙතනින් එහාට ඔයාලට අප්ඩේට් කරන්න මම වැඩ කටයුතු කරනවා මේ Chrome browser එක මෙතන ඉන්ස්ටෝල් කරන්නේ Chrome browser එකත් මේ විදිහට ඉන්ස්ටෝල් වෙලා ඉවරයි. දැන් මේකේ මම පරණ version එකක් දාපු නිසා මේක අප්ඩේට් එක ගන්නවා. හරි Chrome browser එකත් මේ විදිහට ස්ටාර්ට් වෙනවා. අපි ඉතින් Chrome browser එක හරහා තමයි ඉතින් ලොකු වැඩ කොටසක් කරන්නේ මේ කම්පියුටරේ. ඉතින් Chrome browser එක මේ විදිහට ඉන්ස්ටෝල් කරා. player එකක විදිහට VLC එක දානවා. VLC එක ගොඩක් හොඳින් වැඩ කරන්න පුළුවන් නිසා පහසු නිසා අපි VLC එක දාගන්නවා මේක. VLC එකත් මේ විදිහට ඉන්ස්ටෝල් වුණා. අපි දැන් මේකට ඉන්ස්ටෝල් කරගන්නවා Canon LBP 6030 කියන pin-tray drivers එක අපි දැන් ඉන්ස්ටෝල් කරගන්න යන්නේ. ඉතින් මේ වෙබ් පේජ් එකට ගිහිල්ලා මේ විදිහට ඩවුන්ලෝඩ් කරගත්තා. මේ Canon LBP 6030 ඉන්ස්ටෝල් කරද්දී පොඩි ගැටලුවක් එනවා USB cable එකෙන් support කරද්දී. ඒකට USB port එක select කරලා ඉන්ස්ටෝල් කරන්න ඕනේ නැත්නම් ඉන්ස්ටෝල් වෙන්නේ නැහැ. මේ විදිහට ගිහිල්ලා menu වල තමයි මේ විදිහට ඉන්ස්ටෝල් කරගන්න. එතකොට මෙතන USB port එක තියෙනවා. USB port එක select කරලා මෙතනින් යට ඉන්ස්ටෝල් කරනවා. මෙතන USB 001 කියන එක select කරලා මේ විදිහට combo box එක click කරලා පල්ලෙහාට අරගෙන මේක තෝරගෙන මෙතනින් next කියන එක දෙන්න. අපි SSD support කරලා දැන් ඔක්කොම software drivers ටික දාලා ඉවරයි. අපි දැන් ලෑස්ති computer restart කරන්න. හරි. මම restart කරා. එතකොට බලාගත්තා ඒක කොච්චර වේගයක් කොච්චර ඉක්මනට මේ දේවල් සිද්ධ වෙනවද කියලා බලාගත්තා. computer off වුණා. නැවත computer on වෙනවා. ඉතින් අර පේනවා මේකේ powerful එක කොච්චර ඉක්මනට කොච්චර වේගවත්ව operation system එක start වෙනවද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මේ SSD එකක් මේකට support කරපුවා SSD එකක් දාපුවම කොයිතරම් powerful කොයිතරම් speed එකෙන් වැඩ කරන්න පුළුවන්ද කොච්චර කාලයක් ඉතිරි වෙනවද ඒ වගේ laptop එකේ වගේ නම් බැටරිය ගොඩක් ඉතිරි වෙනවා. ඉතින් මේ වගේ දේවල් ඔයාලට මේ SSD එකක් දාගත්තාම මේ අත්දැකීම විඳින්න පුළුවන්. ඉතින් ගේමින් වගේ කරනවා නම් ගොඩක්ම හොඳයි. මේ SSD එකක් දාගන්න ඕනේ. එහෙනම් අද වීඩියෝ එකෙන් අපි සමු ගන්නවා. ඔයාලට ලොකු opportunity එකක් අද හම්බුණා Windows පරිගණකයට Windows දාන විදිය. ඊට පස්සේ මේ drive එකක් කොහොමද add කරගන්නේ? මේ දේවල් ටික බලා ගන්න පුළුවන් වුණා මේ වීඩියෝ එක හරහා. ඉතින් නැවතත් මේ වගේ වීඩියෝ එකකින් අපි ඉදිරියට හම්බෙමු. වගේ ආපස්සට තියෙන වීඩියෝස් බලන්න ඔයාලට ගොඩක් දැනුම එකතු වෙයි. ඉතින් යන්න කලින් අනිවාර්යයෙන්ම subscribe button එක, like button එක, share button එක පොඩක් ඔබාන යන්න. අනිවාර්යෙන් comment එකක් දාගෙන යන්න. මේ වීඩියෝ ගැන ඔයාලට දැනෙච්ච දේවල් සම්බන්ධව. එහෙනම් අපි නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු.